Welcome to EduVision YouTube channel. අද අපි කතා කරන්න යන්නේ computer based accounting 2022 past paper එක. එකේ පළවෙනි ප්‍රශ්නෙන් දීලා තියෙන්නේ අපිට company එකක් create කරගන්න ඕනි තොරතුරු ටික. දැන් එතකොට company එක මුලින්ම create කරගෙන තමයි පස්සේ අදාළ transactions දාන්න අපි යන්නේ. එතකොට මේකේ company එක create කරගන්න යමු. මෙන්න මෙතන ෆයිල් වලට ගිහින් තමයි අපි new company එකක් හදාගන්නේ. නැත්නම් ඔයාලට මෙන්න මෙතන තියෙන create a new company කියන තැනින් ගිහින්වත් ඔයාලට පුළුවන්. අපි ෆයිල් වලට ගිහින් ඒක කරගමු. ෆයිල් ගිහිල්ලා new company යන්න. එතකොට මෙන්න මෙහෙම ඔයාලට එනවා. මේකේ කියන්නේ create a new company වලට මෙන්න මේ තොරතුරු ටික දාන්න තමයි දැන් ඉස්සරහට තියෙන්නේ කියලා. next එන්න මෙන්න මෙතන අහනවා company name එක මොකක්ද කියලා. paper එකේ දීලා තියෙන්නේ student full registration number කියලා. ඒ කියන්නේ ඔයාගේ full registration number එක තමයි මෙතෙන්ට දාන්න ඕනේ exam එකේදී. අපි දැන්ට මෙතන දාගමු අමල් PLC කියලා. අමල් PLC කියලා අපි දැන් දාගත්තා. ඊට පස්සේ මෙතන address අහනවා. දීලා තියෙන විදිහටම අපි එතන address එක දාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ address දාන්න ඕනේ අර line එකෙන් line එකට. මෙතන දීලා තියෙන්නේ Colombo Road. ඊට පස්සේ අපි country එක දෙන්න ඕනේ. country එක දුන්නාන් පස්සේ මෙතන telephone numbers අහනවා 033 22 87යි 512. fax එකක් දීලා තියෙනවා නම් ඒකත් type කරගන්න 033 22 90යි 512. ඊට පස්සේ මෙතන business type එක අහනවා. ඔයාට තියෙන business type එක බලන්න paper එකේ තියෙන විදිහට මෙතනින් ඔයාට තියෙන business type එක select කරගන්න. limited liability company තමයි paper එකේ තියෙන්නේ. ඉතින් limited liability company කියන එක අපි select කරගන්නවා. මේවට අදාළ තොරතුරු paper එකේ දීලා නැත්තම් ඔයා අදාළ දේවල් මුකුත් දාන්න යන්න එපා. තියෙන එක දාන්න. අපි email එක දාගමු. ඊමේල් එක අපි දාගත්තා. ඊට පස්සේ දැන් මෙතන තියෙන ඔක්කොම තොරතුරු ටික දැන් අපි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි next කියලා දෙනවා. next එකේදී මෙතෙන්ට select a method to create your company. company එක create කරන්න ඕනි කොයි විදිහේ method එකක්ද කියලා මෙතන අහන්නේ. බලන්න ඔයාලගේ paper එකේ company creation කියලා දීලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට අදාළ තොරතුරු ටික තමයි. build your own chart of accounts මෙන්න මෙතන හතරවෙනි එකේදී තියෙනවා build your own chart of accounts අන්න එක select කරලා next දෙන්න. මෙතන ඔයාගේ paper එකේ මොකුත් නැත්තම් දීලා විස්තර මොකුත් දීලා නැත්තම් මෙතෙන්ට අදාළව මොකුත් දාන්න යන්න එපා. next කියලා දෙන්න. ඊට පස්සේ choose an accounting method. paper එකේ accounting method එක දීලා තියෙනවා accrual කියලා. ඒක දෙන්න. ඊට පස්සේ මෙතන posting method එක බලන්න ඔයාලගේ paper එකේ posting method එක මොකද්ද දීලා තියෙන්නේ කියලා. ඒක දීලා තියෙන්නේ real time කියලා. ඒකට මේක select කරලා next දෙන්න. choose an accounting period structure එක අහන්නේ. මෙන්න මෙතන මේ 12 monthly accounting periods per year කියන එකේ කියන්නේ calendar මාස වලට. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් තියෙන මාස 12ක කාල පරිච්ඡේදය තමයි මෙන්න මෙතනදී කියන්නේ. ඉතින් අපිට ඕනි මේකේ 2023 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2024 මාර්තු 31 වෙනකන් තියෙන ගිණුම් කාල පරිච්ඡේදය. එතකොට අපි ඒක වෙනම හදා ගන්න ඕනේ. එතකොට අපි select කරන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන එක select කරලා next කියලා දෙනවා. මෙන්න මෙතනින් තමයි අපි හරියටම දිනේ හදා ගන්න ඕනේ. එතකොට අපේ fiscal year එකට මාස 12ක් තියෙනවා. එන්න ඒක තමයි මෙන්න මෙතනින් select කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ ආරම්භක දිනේ දාන්න ඕනේ. ආරම්භක දිනේ 2023 අප්‍රේල් 1 වෙනිදා අපි ඒක හදාගත්තා මෙන්න මේ විදිහට.
ඊට පස්සේ මෙතනින් තමයි ඔයා හදාගත්ත දිනේ හරියටම ඔයා දාගෙනද කියලා බලා ගන්න පුළුවන්. ඔයාගේ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට ට්‍රයල් බැලන්ස් එක දීලා තියෙනවා. එතන මුලින්ම කියනවා ට්‍රයල් බැලන්ස් as at 29th February 2024. 2024 පෙබරවාරි 29 වෙනිදාට තමයි ට්‍රයල් බැලන්ස් එක හදලා තියෙන්නේ. ඒක අපි බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන 2 කියන එකෙන් ගිහින් තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට 2024 පෙබරවාරි 29 මෙන්න මේ 11 වෙනි කාල පරිච්ඡේදයේ 2 කියන එකට තමයි 2024 පෙබරවාරි 29 ඇවිත් තියෙන්නේ. 2 කියන පැත්තට ඒ දවස් ඇවිත් තියෙනවා නම් ඔයා මෙන්න මෙතන දිනේ ඔක්කොම දාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් next යන්න. next ගියාම you are ready to create your company. දැන් company එක create කරන්න ඔක්කොම තොරතුරු ටික දාලා තියෙන්නේ. ඔක්කොම දාලා නැහැ නැත්නම් මොකක් හරි මගහැරිලා තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතන back කියන එකෙන් ආපස්සට ගිහිල්ලා වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් අපි මෙහෙම ඔක්කොම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි finish කියන එක දෙනවා. මෙන්න මෙතනින් මෙහෙම 100ට යනකම් යනවා. ඊට පස්සේ ඔයාගේ company එක create වෙනවා. මෙන්න මේ විදිහට opening amal plc කියලා වැටිලා මෙතන setup guides එනවා. ඒ ඔක්කොම close කරලා දාන්න. මෙතන okay දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන amal plc ඔයාගේ නමින් ඔයා දාපු company එකේ නමින් මෙන්න මේක විදිහට ඔයාගේ pitch tree එක open වෙලා තියෙනවා. ඉතින් YouTube channel එකත් එක්කලා එකතු වෙලා හිටිය ඔයාලට thank you. අපි ඊළඟ එකෙන් ආයි නැවත හමු වෙමු.